භාග පාඩමේ අවසාන කොටස විදියට භාග එකතු කිරීම සහ අඩු කිරීම ගැනයි කතා කරන්න යන්නේ. එහෙනම් ඔන්න අපිට භාග දෙකක් තියලා තියෙනවා. බලන්න හරය 9 තියෙනවා. ලවයන් දෙක වෙනස්. මතක තියාගන්න අනිවාර්යෙන් භාග දෙකක් එකතු කරනකොට හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන විය යුතුයි. එහෙනම් ඔන්න හරය සමාන භාග දෙකක සාමාන්‍ය පරිදි ලවයන් දෙක එකතු කරලා ලියන්න. එහෙනම් මොකද වෙන්න ඕනේ? 4 1 5යි. හරය 9 18 දාන්නේ හරයට දාන්නේ ඉන්න හරයමයි. එහෙනම් ඉරයට 9 ඉර උඩ 5යි කියන්නේ 9න් 5. දැන් දෙවෙනි ගානෙත් බලන්න ඒ හැම ඉන්න භාගයකම හරය සමානයි. එහෙනම් 17. සාමාන්‍ය පරිදි ලවයන් ටික එකතු කරනවා කියලා මෙහෙම ලියුවා. ඔන්න සමාන ලකුණු ටික එක කෙලින් පහළට දැම්මා. 17න් එහෙනම් 5යි 2යි 7යි 7යි 4යි 11යි. එහෙනම් 17න් 11යි අවසාන පිළිතුර. තුන්වෙනි ගානේ බලන්න හරය සමාන නැහැ. දැන් දුන්නු පළවෙනි ගානෙත් හරය සමානයි. දෙවෙනි ගානෙත් හරය සමානයි. හැබැයි මේකේ හරය සමාන නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? හරය සමාන කරගත යුතුයි. එහෙනම් හරය සමාන කරමු. තුල්ල භාග ඉගෙන ගත්තානේ කලින් මේ අපි වීඩියෝ එකේ. එහෙනම් ඔන්න මේක දෙකෙන් ගුණ කළා මේක දෙකෙන් ගුණ කළා. තුල්ල භාගයක් ලිව්වා 4න් 2යි. එහෙනම් මෙයාට වෙනසක් කරන්න දෙයක් නැහැ. ආයෙ හැමම ලිව්වා. හරිනේ. එහෙනම් ඔන්න දැන් හරි වැඩේ හරය සමානයි. එහෙනම් හරය ලිව්වා පොදු හරය 4 දෙක එකතු කිරීම 1 හරි. එහෙනම් මං සමාන ලකුණු ටික එක කෙලින් දැම්මා. එහෙනම් ඉර උඩ 3 ඉරයට 4. ඒ කියන්නේ උත්තරේ කීයද? 4න් 3. හරි ඔන්න තව භාග දෙකක් තියෙනවා 3 සහ 18. එහෙනම් 3 18ට හදාන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කීයෙන්ද ගුණ කරන්න ඕන? 6න් ගුණ කරන්න ඕන. මෙහෙම ලිව්වා. එහෙනම් ඔන්න මෙයාට තුල්ලේ භාගයක් ගන්නවා කීයද? 18න් 6 2 12යි. එකතු කිරීම දෙවෙනි භාගයට වෙනසක් කළ යුතු නැත. හරි. එහෙනම් හරය සමානයි. එහෙනම් මොකද වෙන්න ඕන? සමාන ලකුණු ටික ලස්සනට එක කෙලින් පහළට දාන්න පිළිවෙලට ලියන්න. ඔන්න හරය 18 ලිව්වා. 12 එකතු කිරීම 5 ලිව්වා. එහෙනම් ලිව්වා හරයට 18යි ලවයට 17යි. එහෙනම් උත්තරේ කීයද? 18න් 17යි. හරිද? එතකොට මතක තියාගත යුත්තේ හරය සමාන භාග විතරයි අපිට එකතු කරන්න පුළුවන්. හරය අසමාන භාග හරය සමාන කරගෙන සාමාන්‍ය පරිදි ලවයන් එකතු කරගෙන යන්න. හරි. ඔච්චරයි තියරි කැලේ මතක තියාගන්න තියෙන්නේ. හරි 2යි 3යි තියෙනවා. හරි. එහෙනම් දැන් හරයක් හිතා ගන්න එපා. 2 3ට බෑ 3 2ට බෑ. එහෙනම් පොදු හරයක් හිතා ගන්න ඕනේ 6. හරි. එහෙනම් මෙයා 3න් එයාගේ ලවයත් 3න් මෙයා 2න් එහෙනම් එයාගේ ලවයත් 2න්. එහෙනම් මෙතනින් එන තුල්ල භාගය කීයද? 6න් 2. එකතු කිරීම මෙතනින් එන තුල්ල භාගය 6න් 3. එහෙනම් පොදු හරය කීයද? 6. එහෙනම් 2 එකතු කිරීම 3 සමානයි. එහෙනම් 6න් 5යි. හරි නේද? ඔන්න 6 වෙනි ගාන. බලන්න 8 24ට හදාන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කීයෙන්ද ගුණ කරන්නේ 3න්. එහෙනම් එයාගේ ලවයත් 3. එහෙනම් මම ගන්නවා එතන 24න් 3 වරක් 3 9. එහෙනම් මෙතන 24න් 7. එහෙනම් හරය සමානයි. හරයට දැම්ම 24 9 එකතු කිරීම 7 ලිව්වා. ඔක්කොම කීයද එකතුව? 16යි. ඊළඟට ඔන්න තව ගණන් දෙකක් තියෙනවා බලමු. 15 60ට හදාන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් අපි 15 කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 15 ගොඩවල් 4ක් 60යිනේ. හරි. එහෙනම් මෙන්න මෙතනට 60 ගත්තා. 4 වරක් 2 8යි. මෙතනින් 60න් 17 හැමම ලිව්වා. එහෙනම් පොදු හරය කීයද? 60. එහෙනම් 8 එකතු කිරීම 17. අපිට එනවා හරයට 60ම ලිව්වා. එහෙනම් මෙතනින් කීයද එන්නේ? 17යි 8යි එකතු කළාම ඔක්කොම එනවා අපිට 25. හරි එකපාර එකතු කරන්න බැයි නම් 8යි 7යි 15න් 5 එකක් ඉතින් 1යි 1යි 2යි කියලා දාන්න. හරි එතකොට බලමු අන්තිම එකත් ඔන්න ප්‍රැක්ටිස් කරන්න තමයි ගණන් ගොඩක් කියලා දුන්නේ. එහෙනම් 3 18ට ගන්න පුළුවන්. කීයෙන්ද ගුණ වෙන්නේ? 6න් ගුණ වෙන්න ඕන. එහෙනම් ලවයත් ගුණ කරන්න 6න්. එහෙනම් තුල්ලේ භාගය කීයද? 18න් 12යි. එකතු කිරීම 18න් 5යි. එහෙනම් ඔන්න එකතු කරලා දාමු පොදු හරය 18 12 එකතු කිරීම 5. එහෙනම් මට එන උත්තරේ 18න් 17යි. ඔන්න ගණන් ගොඩක් කියලා දුන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න හොඳටම. එහෙනම් ඔයගොල්ලොත් ඔන්න ගණන් හදලා එකතු කිරීම ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් ඔන්න ඊළඟට කියලා දෙන්න යන්නේ අඩු කිරීම ගණන් ටික. මේකෙත් එකතු කිරීමේ නීතියම තමයි. මොකද භාග දෙකක් අනිවාර්යෙන් හරය සමාන වෙන්න ඕන. ලවයන් දෙක අඩු කරන්න. එහෙනම් පළවෙනි භාගයේ ලවයෙන් දෙවෙනි භාගයේ ලවය තමයි පිළිවෙලින් අඩු කරන්නේ. හරි. මේකේ හරය සමානයිනේ. එහෙනම් දාන්න 25. එහෙනම් මම පිළිවෙලට ලියනවා 8 අඩු කිරීම 3. එහෙනම් 8න් 3ක් ගියම 5යිනේ. එහෙනම් හරයේ විදියටම දැම්මා උත්තරේ 25න් 5යි. මේකෙත් හරය සමානයි. ලවයෙන් ලවය අඩු කරන්න. එහෙනම් 17 8 අඩු කිරීම 5. හරි 8න් 5ක් අඩු කළාම එහෙනම් 3යි. උත්තරේ 17න් 3යි. දැන් බලන්න මේකේ හරය සමාන නැත. හැබැයි 3 6ට හදන්න පුළුවන් දෙකෙන් ගුණ කළාම එහෙනම් ඔන්න එතනින් තුල්ලේ භාගයක් ගත්ත 6න් 4 අඩු කිරීම 6න් 1. එහෙනම් හරය සමානයි 4 අඩු කිරීම 1 කියලා දැම්මා. එහෙනම් 4න් එකක් අඩු කළාම 3යි. එහෙනම් උත්තරේ කීයද? 6න් 3යි.
හරි. ඊළඟට තියෙනවා 8න් 5 අඩු කිරීම 16න් 3. හරි. ඔන්න 8 ගුණ කළා 2න් 5 ගුණ කළා 2න්. එහෙනම් 16න් 10 අඩු කිරීම 16න් 3. එහෙනම් ඔන්න පොදු හරය 16 ලියලා 10 අඩු කිරීම 3 කියලා ලියලා අඩු කරන්න යන්නේ. එහෙනම් හරයට 16 ලවයට කීයද 7. එහෙනම් උත්තරේ කීයද 16න් 7. හරි. ඔන්න ගණන් 8 කියලා දෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න, අපහැදිලි තැන් පැහැදිලි කරගන්න. පළවෙනි එක තේරුම් නැත්නම් දෙවෙනි එක ආයෙ බලන්න. හරිද? ඔන්න මේකේ 330ට හදාන්න පුළුවන් 10න් ගුණ කළා. එහෙනම් එතනින් තුල්ලේ භාගය කීයද? 30න්. 10 වරක් 2 කීයද අපිට එනවා 20යි. හරිද? එහෙනම් අඩු කිරීම කීයද? 30න් 7යි. පොදු හරය දාන්න 30යි කියලා. එතකොට අපිට ඕන 20 අඩු කිරීම 7 කියන එකට උත්තරය. එහෙනම් පොදු හරය 30 දැම්මා. 20 අඩු කිරීම 7. එහෙනම් කීයද 20න් 7ක් ගියාම 13යි. එහෙනම් 30න් 13යි. ඊළඟට අපිට දීලා තියෙනවා 4න් 3 අඩු කිරීම 8න් 3. එහෙනම් ඔන්න පොදු හරය 8ට ගන්න මේ විදියට. හරි. එතකොට අපි ගත්තා 8න් 6 අඩු කිරීම 8න් 3. එහෙනම් පොදු හරය 8 6 අඩු කිරීම 3. එහෙනම් කීයද වෙන්න ඕන 8න් 3යි. දැන් ඔන්න වෙනසයක් ගත්තා. හරය සමාන නැත්ද? නෑනේ. එහෙනම් 4යි 3යි ගන්න වෙන්නේ 12ට. හරි. එහෙනම් මෙයා 4න් මෙයා 3න්. පොදු හරය අලුත් එකක් එහෙන්නේ. 12න් 4යි අඩු කිරීම 12න් 1 වරක් 3 3. එහෙනම් පොදු හරය දානවා මම 12. එහෙනම් 4 අඩු කිරීම 3. එහෙනම් මට උත්තරයක් එනවා 12න් 4 අඩු කිරීම 3 කියන්නේ 1යි කියලා. ඔන්න අන්තිම එකෙත් මම වෙනස් එකක් ගත්තා. 5 12ට හදන්න බෑ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? 12 රප්පා 60ක් තමයි අපිට පොදු හරය ගන්න වෙන්නේ. මෙයා 12න් ගුණ කරන්න. හරිද? දැන් 30ට ගන්න බෑනේ ඇත්තටම. ඊට කලින් එකක් ඉන්නවද කියලා කල්පනා කරන්න බෑ. හරි. එහෙනම් 12 රප්පා 60යි. මෙතන 12 රප්පා 60යි. එහෙනම් 60න් 12 රක් 2 24 අඩු කිරීම 12 රප්පා 60යි. 4 3 sorry 4 5 35යි. මට දැන් චූටි වැරද්දක් වෙලානේ. හරි මම මේක මෙහෙම හරි ගැස්සීමක් කරන්න. හරි මම මෙන්න මේක එකක් කරන්නම්කෝ. නැත්තම් අඩු වෙන්නේ නැති නිසා හැම කරන්නම්. හඳ. එතකොට 1 වරක් 5 5යිනේ. හිතලා ගණන් ටිකක් ලිව්වේ. ඒ නිසා චූටි මිස්ටේක් එකක් වෙලා. ඔන්න ඒක එහෙනම් මේ විදිහට හරි ගැස්සලා අපි හදමු. එහෙනම් කීයද පොදු හරය 60යි. අපිට 24න් අඩු කරන්න තියෙන්නේ 5ක් මම චෙක් කරලා බැලුවා. අපි හරි ගස්සපු ගාන හරිද කියලා. දැන් ලියනවා මම කීයද එහෙනම් 24න් 5ක් අඩු කළාම 19යි. එහෙනම් අපිට උත්තරයක් එනවා 60න් 19 කියලා.